පළවෙනි නම හේලි අයර්නා. නිර්මාණාත්මක දැක්මක් කරුණාවක් ඇති දීප්තිමත් පිරිසිදු ගැහැණු ළමයෙක් කියලා තමයි අර්ථය තියෙන්නේ. අර්ථය ඔයා ගලපලා ලස්සනට හදාගන්න. මේ නමට මේ තේරුම් ඔක්කොම ගන්න පුළුවන්. නේහා ජිතේලි කියන්නේ සෑම විට කරුණාවෙන් ජය ගන්න ආදරණීය ගැහැණු ළමයා කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ලස්සන නමක්. මේකෙත් මේ අර්ථ ඔක්කොගෙම ඔයා ලස්සනට අර්ථය ගලපලා හදාගන්න, වෙනස් කරගන්න නැතුව. ජීව රාධාර්ය දිව්‍ය කරුණාව, ආදරය, පාරිශුද්ධත්වය මේ හැම දෙයකින්ම ආශිර්වාදවත් නිදහස් ආත්මයක් ඇති ගැහැණු ළමෙක් කියලා තමයි දාලා තියෙන්නේ. මේවකින් ඔයාට සරලව අර්ථය හදාගන්න. මොනා මියකි කරුණාවෙන් සහ නිර්මාණශීලත්වයෙන් බැබලෙන අද්විතීය වටිනා ගැහැණු ළමෙක් කියලා තියෙන්නේ. මේකේ බාල වචන තිබුණාට ඔයා ඒක සරල කරලා මේකේ සරල අර්ථය ගන්න. හේලි සොහානා. හේලි සොහානා කියන්නේ සුන්දරත්වය, සාමය, සතුට පතුරවන දීප්තිමත් හා පිරිසිදු ගැහැණු ළමෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ගොඩාක් ලස්සන හින්දි ටයිප් එකේ නමක්. අපි බලමු ඊළඟ නම. ඉමි ඉතේෂි. අරමුණ, අභිලාෂය සහ අලංකාර අභ්‍යන්තර ශක්තියෙන් පිරුණු මිහිරි වඩනා ගැහැණු ළමෙක් කියලා තියෙන එක අර්ථය ඔයා හදාගන්න. ඒ කියන්නේ අරමුණු අභිලාෂයන් කෙරෙහි ගොඩාක් ශක්තිමත් මුණ දෙන කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. නියු නෙදාරා. නියු නෙදාරා කියන්නේ ශක්තිය, විශ්වාසය, කරුණාවන්ත ස්ථාවරත්වය රැගෙන යන මෘදු පිරිසිදු හදවතක් ඇති ගැහැණු ළමෙක් කියලා. ඒකෙත් ඔයා හරියට හදාගන්න අර්ථය. කියු චේවානා කියන්නේ මෙතන ප්‍රඥාවෙන් කියන එක වැදගත් නැහැ. ඒක හරියට හදාගන්න ප්‍රඥාවෙන් සහ කල්පනාකාරී අවබෝධයෙන් ආශිර්වාදවත් මෘදුහා පිරිසිදු කටහඬක් ඇති කියන ලස්සන කටහඬක් තියෙන ගැහැණු ළමයෙක්. එයා බුද්ධිමත්. අන්න ඒ වගේ සරල අර්ථය හදාගන්න. කුෂිනී උනාරා කියන්නේ එයා යන ඕනම තැනක සාමය, සමගිය, කරුණාව, මේ සතුට ඒ වගේ රැගෙන යන ගැහැණු ළමයෙක් කියලා තමයි අර්ථය දාලා තියෙන්නේ. මේකෙන් එන සරල අර්ථය ඔයා ගන්න. මේකේ මම ගොඩාක් බර වචන වලින් දාලා තිබුණාට සරල අර්ථය හදාගන්න. එමි ආයුර්වා කියන්නේ දීර්ඝායුෂ හිමි ධනාත්මක බව, දිව්‍ය ආරක්ෂාවෙන් ආශිර්වාදලත් වටිනා මෘදු ගැහැණු ළමයෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නම. අපි ඊළඟ නම මොකක්ද කියලා බලමු. හෙෂිතාන්‍යා. හෙෂිතාන්‍යා කියන්නේ සංසුන් හා වටිනා ආත්මයක්. ඒක නම් කෙටි අර්ථය ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ කෙටි අර්ථයක් ඔයා හදාගන්නේ හැම දෙයකින්ම. චේයා ලේෂි කියන්නේ ටිකක් වෙනස් නමක්. දීප්තිමත් සහ නිර්මාණශීලී ආත්මයක් කියලා. ආත්මයක් කියන තැනට තැනැත්තිය, දියණිය, එහෙම පුද්ගලයෙක් වගේ ඔයාට කැමති දේක් දාගන්න පුළුවන්. ඊළඟට නොවි මිවර්ණා. නොවි මිවර්ණා කියන්නේ ගොඩාක් ලස්සන නමක්. චමත්කාරයෙන් පිරුණු නැවුම් සහ කරුණාවන්ත ආත්මයකගේ නැවුම් කියන ප්‍රබෝධමත් කියන්නේ අපි ලස්සන දීප්තිමත් ප්‍රබෝධමත් අන්න ඒ වගේ ඕන අර්ථයක් ගන්න පුළුවන්. මේලි රහල්ලා කියන්නේ සාමකාමී සංසුන් මාවතක ගමන් කරන මෘදු ආත්මයක්. බලන්නකෝ දැන් මේකේ තේරුම ගත්තාම දැන් ඔයාලට සරලවම හිතා ගන්න පුළුවන් මෙයා සංසුන් සාමකාමී චරිතයක් කියන තමයි ගොඩක් අර්ථවත් කරන්නේ. අන්න ඒ වගේ අර්ථය දාලා තිබුණාම ඔයාට ලේසියෙන් අර්ථය හිතා ගන්න පුළුවන්. මේලි රහල්ලා කියන්නේ සත්‍යවාදී මෙන්න මේකත් එහෙමයි. ප්‍රකාශන ස්වභාවයක් ඇති දීප්තිමත් ආත්මයක් වල ප්‍රකාශන ස්වභාවයක් ඒ වගේ දේවල් ඔයාලට දැනගන්න ඕන නැහැ. කියන්නේ සත්‍යවාදී අපි කියන්නේ සත්‍යවාදී කෙනෙක් කියලා අපිට ගන්න පුළුවන්. මේ අපි මේ පණිවිඩයක් මතක් කරන ඔයාගේ පුංචි බබාට නමක් වෙන කෙනෙක් නම් අපි ගොඩාක්ම සාධාරණ විදිහට දඟමල්ල බේබි නේම්ස් සර්විස් එක දෙනවා. ඒක ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. අපේ වීඩියෝ හැමදාම බලනවා නම්. ඉතින් අපේ විස්තර දැනගන්න ඔයගොල්ලන් අපේ Facebook page එකට යන්න, එහෙම නැත්නම් YouTube එකකින් පුරාම විස්තර දැනගන්න අනිවාර්යයෙන්ම අපි ගැන මේ සර්විස් එක අරගෙන දෙමාපියෝ තිබ්බ අදහස්, ඒගොල්ලන්ගේ අදහස් ගොඩාක් දේවල් කෙටියෙන් නෙවෙයි ගොඩාක් දීර්ඝ විදිහට අපි ගැන ලියලා ඒගොල්ලන් දාලා තියෙන Facebook comments වල ඒවා බලලා YouTube comment බලලා ඔයගොල්ලන්ට කියන්නේ සර්විස් එකක් විදිහට වට නම් ගන්න පුළුවන්. ඕනතරම් අපේ වීඩියෝ 70කට එහා තියෙන YouTube එකේ ඔයාට කේන්දරේ බලලා ගන්න පිළිතුරු කරලා සර්විස් එකක් විදිහට ගන්න සාධාරණම සේවයක් ගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න. අපේ ෆෝන් නම්බර්ස් වලට WhatsApp message එකක් දාන්න. ඒකට අපි පැහැදිලිව සියලුම විස්තර ඔයගලන්ට එවන්නම්. මේක මම කෙටියෙන් කියන වීඩියෝ එක අතරතුර 071 77 87 987 තමයි අපේ WhatsApp අංකය. මම ඒක කමෙන්ට් එකකුත් ඔයගලන්ට දාලා තියන්නම් අවශ්‍ය වුණොත්. අපි ඊළඟ නම් ටික බලමු. ලීෂා ඉවෝලි දීප්තිමත් ලෙස බබලන
කරුණාවන්ත ආත්මයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. තව නම් ගොඩක් තියෙනවා. අපි සර්විස් එක ගැන පොඩි ටයිම් එකක් අරගෙන තමයි කිව්වේ. ඒ නිසා මේ නම් ඔක්කොම බලන්න. අවසන් වෙනකම්ම අපි ඊළඟ නම මොකද කියලා බලමු. ලිෂි පිලියාන. ඒක ටිකක් වෙනස් නමක්. හින්දි ටයිප් එක සහ වෙස්ටර්න් ටයිප් එක මික්ස් එකක් කියලා මගෙන් පිලියාන කියලා එද්දි කරුණාවෙන් හා චමත්කාරයෙන් පිරුණු දීප්තිමත් ආත්මයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ලස්සන නමක් තමයි ලිෂි පිලියාන කියලා කියන්නේ. අපි ඊළඟ නම බලමු මොකද්ද කියලා. පෙයාතිහාලි. පෙයාතිහාලි කියන්නේ හින්දි ටයිප් එකේ නමක්. පෙයා කියවම ඔයගොල්ලන් දන්නේ කොහොමද දීප්තිමත් කියන අර්ථයෙන් අපි පෙයාලි. ඔයාලට මේව හදාගන්න පුළුවන් වුණා පෙයානා පෙයාලි වගේ. පෙයාතිහාලි කියන්නේ සුන්දර දීප්තිමත් ආත්මයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සනම නමක්. කීනු මෞලිමා. උදා වෙනස් නමක් ටිකක් ගැඹීරත්වයක් තියෙන නමක් කියලා කියන්න පුළුවන්. කීනු මෞලිමා කියද්දී මෘදු වටිනා ආත්මයක් කියලා අපිට ගන්න පුළුවන්. කියන්නේ අලි ගතිගුණ මෘදු. ඒ වගේම මෙයාගේ ආත්මය වටිනා ආත්මයක් නැත්නම් වටිනා දියණියක් තනත්තියක් ඒ විදිහට හදලා වාට ගන්න පුළුවන්. එලි නිහර්ණා. මේක ටිකක් වෙනස් නමක්. ඔයගොල්ලන් නිහර්ණා කියන නම අහලත් නැතුව ඇති. එලි නිහර්ණා කියන්නේ සංසුන් සාමකාමී ස්වභාවයක් ඇති දීප්තිමත් ආත්මයක් කියලා කියනවා. දීප්තිමත් තනත්තියක් කියලා කියන්න පුළුවන්. ගැන ළමයිට ඒ වගේ අර්ථයකින් නමක් කියන එක ගොඩාක් ලස්සනයි. අපි බලමු ඊළඟ නම. මීනු දිවන්‍ය. මීනු දිවන්‍ය කියන්නේ ශක්තියෙන් පිරුණු දීප්තිමත් හා ප්‍රීතිමත් ආත්මයක්. අර කලින් කිව්ව කතාවම තමයි කියන්නේ ශක්තියෙන් පිරුණු කියලා කිව්වහම ඔයාට ඒක ධෛර්යවන්ත ශක්තිමත් අනේ වගේ අර්ථය ලස්සනට ගලපලා හදා ගන්න පුළුවන්. මීනු දිවන්‍ය කියන නමේ තේරුම අනේ විදිහ තමයි අපි දාලා තියෙන නම් ගොඩක් තියෙනවා. අපි බලමු ඊළඟ නම. උමා යහස්ලි. මේක චුට්ටක් ඔයාලා හිතන තිහස්ලි කොහොම අපේ සිංහල ආරයකට ගැලපෙන නමක් කියලා පොදු ආරයකට ඔයත් උමා යහස්ලි කියන එක මේ දෙකටම ගන්න පුළුවන්. දීප්තියෙන් පිරුණු මෘදු හා බුද්ධිමත් ආත්මයක්. ඒ කියන්නේ බුදුයි කියලා අපි කියන විදිහට ළමයට ඒ වගේ මෙයා බුද්ධිමත් ආත්මයක් උමා. ඊට පස්සේ අපි ශෝනා හෙසස්ලි. ශෝනා හෙසස්ලි කියන්නේ ප්‍රඥාව බුද්ධිය ඇති ආදරණීය ආත්මයක්. දැන් මේක බලන්නකො. ඔයාලට දැක්ක ගමන්ම තේරෙනවා මේකේ ගොඩාක් වෙලාවට හයිලයිට් වෙලා තියෙන බුද්ධිමත් කියන එක. ඒ වගේම ආදරණීයයි. ඉතින් මේ විදිහට අර්ථය හදා ගන්න පුළුවන් ශෝනා හෙසස්ලි. අපි ළඟ නම මොකද බලමු. මීරා නිර්මාදි. මීරා නිර්මාදි කියන්නේ ටිකක් වෙනස් නමක්. සංසුන් හා සාමකාමී ස්වභාවයක් ඇති දීප්තිමත් ආත්මයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ආත්මයක් කියන එකට ඕගොල්ලන්ට එක කැමති නෑ වගේ න දියණියක් තනත්තියක් පුද්ගලයක් වගේ අර්ථයෙන් ගන්න පුළුවන්. මීනු දිවන්‍ය. මීනු දිවන්‍ය කියන්නේ මේක මෘදු දීප්තිමත් ආත්මයක් කියන එක ගන්න ජීවිතයෙන් පිරුණු කියලා තමයි ටයිප් වෙලා තියෙන එක මිස්ටේක් එකක්. දීප්තිමත් මෘදු ආත්මයක් සතුටු ජීවිතයකින් පිරුණුද කියලා මට මතක නැහැ ඒක තිබුණ අර්ථය. මෘදු දීප්තිමත් ආත්මයක් කියලා තමයි සමස්ත අර්ථය විදිහට ගන්න පුළුවන්. තුහි තාරල්‍ය. ඔයාලා අහලා නැහැ නේද නම කලින්. තුහි කියලා අහලා ඇති තාරල්‍ය කියන නම ටිකක් වෙනස් නම. අපිට ඒක ෂෝට් නේම් එකක් විදිහට බාල්දා කරන්න පුළුවන් තාරු කියලා. සංසුන් දීප්තියෙන් බැබලෙන මෘදු ආත්මයක්. ඒ කියන්නේ සංසුන් එයා දීප්තිමත් හරි මෘදුයි එයාට සොෆ්ට් කියලා ගන්න පුළුවන්. චේමි අනල්වා. චේමි අනල්වා කියන්නේ දීප්තිමත් වචනා ආත්මයක්. සැබවින්ම අද්විතීය ආත්මයක් කියන්නේ. ඇත්තටම මෙයා අද්විතීයයි කියලා කියන්නේ ටිකක් එහෙම අර්ථයක් තියෙන ස්ට්‍රෝං මීනින් එකක් තියෙන ලස්සන නම. ඊළඟ නම තමයි දිතු මෙහංසා. මේක අතවට හිතනවා ඇති මේක නම් ඇත්තටම සිංහල ආරයට යන නමක් කියලා. ඔව් දිතු මෙහංසා කියලා ගත්තාම අපිට එහෙම ගන්නත් පුළුවන්. මොකද සංස්කෘත සිංහල හින්දි මේ යන නම් ඔක්කොම ටිකක් එක වගේ යන්නේ. ශක්තියෙන් සහ අදිෂ්ඨානයෙන් දීප්තිමත් ආත්මයක් කියලා තියෙන්නේ. විශුද්ධ ආරාධ්‍ය. ඒකත් ලස්සන ආරාධ්‍ය කියලා තියෙන තාරාධ්‍ය කියලා අහලා නැහැනේ. දීප්තිමත් ලෙස බබලන මෘදු හා සාමකාමී ආත්මයක්. මම අද උත්සාහ කරා ඔයගොල්ලෝ වෙනදා අහලා නැති ගොඩාක් වෙනස් නම් ටිකක් ගේන්න. මොකද ගොඩාක් වෙලාවට අපි එකම නම දාන්නේ නැහැ වීඩියෝ වලට වෙනස් විදිහට දාන්නේ.
ශෙලි සෙදහරා කියන්නේ සෙදහරා කියලා ගන්න පුළුවන් එහෙම ගොඩක් ලස්සනයි. සංසුන් දීප්තියෙන් බැබලෙන බුදු ආත්මයක්. එහෙම කියන්නේ සංසුන් කියන එක ගන්න. ඒ වගේම දීප්තිමත් බැබලෙන කියන්නේ ගෑනු ළමෙක්ම අපි ලස්සනයි කියලා කියන්නේ. අනේ අර්ථය කියන්න තමයි අපි එතන උත්සාහ කරලා තියෙන්නේ. එතකොට ශෙලි සෙදහරා කියන්නේ සංසුන් දීප්තියෙන් බැබලෙන බුදු ආත්මයක්. හරි අපි මැදින් ටක් ගාලා කියාගෙන ඉගෙන ඉක්මනින් කියාගෙන ගිය නිසා නැවතත් අපි ගැන අපේ සර්විස් එක ගැන ඔයගලන්ට කියන්න. මොකද මේ YouTube වීඩියෝ බලලා ගොඩාක් අය අපිට කතා කරලා තියෙනවා. මම ඔයගලන්ට ඊළඟට දාන්නම් එහෙම කතා කරපු දැන් ගිය සති කතා කරපු කෙනෙක්ගේ ස්ක්‍රීන්ෂොට් එකකුත් ඉතින් අපේ වීඩියෝ බලලා ඒගොල්ලන් කතා කරලා සර්විස් එක අරගෙන නැවතත් අපිට අපේ වීඩියෝස් වලට කමෙන්ට් දානවා. ඇත්තටම ගොඩාක්ම සතුටුයි. අපේ එකම අරමුණ හොඳ සර්විස් එකක් ඔයගලන්ට දෙන එක. ඔයාලට සාධාරණ සේවයක් දෙන එක. කේන්දරය අපි නොමිලේ හදලා දෙනවා. ඔයගලන්ගේ අපේ ඩීටේල්ස් එවන්න ඕන විදිහ අපි කියන්න. ඔයාගේ රික්වයර්මන්ට් එක ඔයාට නම ගන්න ආස විදිහ අපිට කිව්වහම අපි ඒ විදිහට පැය 24ක් ඇතුළත ඔයාගේ ඩොකියුමන්ට් එක හරිම විශ්වාසයෙන් ඔයගලන්ට බාර දෙනවා. අර කලින් කිව්වා වගේ ඔයගලන් අපිට අපේ වැඩේ බාර දෙන්න කලින් අනිවාර්යෙන් අපේ Facebook page එකට ගිහිල්ලා දෙමෝක්‍රියන් කියලා තියෙන ඇත්තම අදහස් බලලා ඔයගලන්ට සැටිස් නම් අපේ සර්විස් එක ගන්න කියලා හිතනොත් අපිට කතා කරන්න 071 77 87 987 WhatsApp අංකයෙන් වලට ලේසියෙන් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අද වීඩියෝ එක බලුවට ඔයගලන් හැමෝටම ස්තුතියි.